So this is the part 2 of Narayan Museum in Trincomalee. So Darshi Anupul is in Trinco today to see this Trincomalee and suburban important places. So this is very beautiful. The ships. Yeah, yeah. right. ඒකම තමයි. ඒ කියන්නේ මේ මොකද්ද? ස්ටාර්ට් එක. මේක පාරුව කියලා ගන්න. පාරුව. මොකද මේ සාමාන්‍ය ඔය කින්නිය පාලම් මෙහෙම හදන්න කලින් නෑ. ඔය මේ වගේ තමයි අර පාලම් පාරුව කියලා කියන්නේ. මේ වගේ එකක් හදාගෙන තමයි ඊට පස්සේ මොඩිෆයි වෙනවා එන්ජින් එකක් ෆිට කරලා යන්න පුළුවන් විදිහටම. තෙප්පම. තෙප්පම කියන එක. මේක මුලින්ම අපිට පුළුවන් විදිහට සැහැල්ලුලිය තෝරාගෙන උණපට දාලා ගැට ගහලා ගන්න එකක් තමයි. මේ මොරෝකදී මේ උණපට පාරුව. ඒක තමයි මුලින්ම අපේ නැව් තාක්ෂණයක් විදිහට හදලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ වෙනකොට සාමාන්‍ය අපිට පුළුවන් විදිහට ලී කොට පාරුව කපලා කඳ අරගෙන නැත්නම් කඳලා දෙකක් අරගෙන ජොයින්ට් කරලා ගන්න. එතකොට කබල් වලින් තමයි ඉස්සරහට ගන්න. ජොයින් කරලා ගන්න. ඔව් මේ වගේ පුංජ දාලා යා කරගන්න. එතකොට සේෆ්ටි එකක් තියෙනවා. තුන්වෙනි අරේට යනකොට අපි ඔරුවක් හදා ගන්නවා. ඔරුව හදාගෙන මුහුණේ පාවිච්චි කරන්න යනවා. එතකොට හුලගේ වේගයක් තියෙනවා මුහුණේ. ඒ සඳහා තමයි අපි රුවල් සවි කරගන්නේ. කොල්ලෑව බැලන්ස් එකට තියා ගන්නවා. මේක කොල්ලෑවනේ. ඔව්. ඒ අදියර තමයි ඔරුවක් විදිහට නැත්නම් නැවක් විදිහට පරිවර්තනය වෙන එක. මෙන්න මෙතන තමයි අපි මුහුණ පාවිච්චි කරන්න යන අවස්ථාව. මේක හදද්දී දොඩන්දුව කියන ස්ථානය තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒ හන්ද තමයි ඒකට දොඩන්දුව පාරෝ කියන නාමය දීලා තියෙන්නේ. මේ වගේ එකක් අපිට අවුරුදු 2600ට කලින් අපි පාවිච්චි කරා කියන එක ඔප්පු කරන්න පුළුවන් සාධක විදියට හම් වෙනවා. ගොඩවාය මුහුදේ ගිලිච්චි නැවක්. ඒකෙන් තහවුරු වෙනවා මේ සමාන නැවක්. අවුරුදු 2600ට කලින් අපි මේ වගේ ඔරුවක් හදාගෙන නැත්නම් නැවක් හදාගෙන මොහොඳ පාවිච්චි කරා කියන එක ඔප්පු කරන්න පුළුවන් සාධක විදිහට හම්බ වෙනවා. ඊළඟට රෝමෙන් එන නැව වල එයාලට ආවේනික ආකෘති තිබ්බා. ඒකෙන්ම අපිට පුළුවන් තහවුරු කරගන්න මේ රෝම නැවක් කියලා. ඊට පස්සේ මුලින්ම මණ්ඩපයක් විදිහට නැවක තාක්ෂණයක් එයාලා භාවිතා කරන්නේ රෝම නැව වල තමයි. ඊළඟට චීනෙන් එනවා. චීනෙන් එනකොට මුලින්ම මේ වගේ තාක්ෂණයක් පාවිච්චි කරන්නේ මොකද? වතුර ඉරාගෙන යන්න පුළුවන් විදිහට තාක්ෂණයක් භාවිත කරලා තියෙන්නේ චීන නැව් වල. ඊළඟ ලන්දේසින් එනකොට එයාලා යුද්ධ කරන්න පුළුවන් නැව් අරන් එන්නේ යුද නැව්. ඒ හන්ද කාලතුවක්කු සවි කරලා තිබ්බා. මුලින්ම දියකඩනයක් පාවිච්චි කරපු අවස්ථාව දිශාව මාරු කරගන්න පුළුවන් තාක්ෂණයක් භාවිත කරන්නේ මෙතන. ඊළඟට මේක කාක් කුඩුව නැත්නම් ක්‍රෝ නෙස්ට් නැත්නම් ක්‍රයි නෙස්ට් කියන එක කියන්න පුළුවන්. ඒ මොකද කපුටෙක් ඉන්නවද? ඔව්. මේකේ සර් කපුට වහනවද කියන්නේ? නෑ මේකේ තමයි මේ ක්‍රෝනෙස්ට් කියන්නේ. ඒගොල්ලෝ සර් ඒ කෙනෙක් ඉන්නවා උඩ. එයා තමයි බලලා සංඥාවක් දෙන්නේ. සර් කියපු එකත් හරියි. මොකද මෙයාලා සමහර අවස්ථාවල් වල කපුටෝ අල්ලලා මේ කුඩුවේ දා ගන්නවා. ඒක වහගෙන ඊට පස්සේ ගැඹුරු මුහුදට යනවා. ගැඹුරු මුහුදට ගිහිල්ලා ආසන්න ගොඩබිම බලා ගන්න නම් එකින් එක නිදහස් කරලා බලාගෙන ඉන්නවා මොන පැත්තටද ඉගිලෙන්නේ කියලා. ඒ කියන්නේ ඉගිලලා ගියොත් එහෙම ළඟ සාමාන්‍යයෙන් මේ දූපතක් තියෙනවා. දූපතක් තියෙනවා. හරි සාමාන්‍යයෙන් මේ ගොඩබිමක් තියෙනවා කියන එක. එහෙම ආපහු ආවනම් ළඟ ගොඩබිමක් නැහැ කියන එක තමයි ඔතනින් සඳහන්. ඒක ආපහු වෙනවා. ඔව්. ඒකෙන් යාලා තවරු කරගත්තා දිශාව බලන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තා. ඊළඟට මේ සේරම හදලා තියෙන්නේ ලී වලින්. මෙන්න මෙතනට එනකොට ස්ටීල් එක භාවිතා කරනවා ඉංග්‍රීසියෙන්. මුලින්ම ලෝහ භාවිතා කරන අවස්ථාව. ඒකත් එක්ක වාෂ්ප වලින් ක්‍රියාත්මක වෙන නැවක් මෙහාට අරන් එන්නේ 1858 වෙද්දී. එතකොට වාෂ්ප යන්න මෙන්න මෙතන තව මේකක් ඉන්ට්‍රොඩියුස් කරනවා ෆැඩල් කියන ක්‍රමය. එතකොට ෆැඩල් එක මේක වෝටර් මට්ටම. එතකොට වාෂ්ප යන්න මේ ෆැඩල් එක කැරකෙනවා ඉස්සරහට. ඒකත් එක්ක නැව ඉස්සරහට ගමන් කරනවා. එක පැත්තක් ස්ලෝ කරනකොට අනිත් පැත්තත් වැඩ කරනවා සර්. ඒක කැරකෙන්න ඕනේ. ඊට පස්සේ මේ ස්ලෝ වෙන පැත්තට නැව හැරෙනවා. මේ තමයි මේකේ භාවිත කරපු තාක්ෂණය. මෙන්න මේකේ දිශාව හරවන්න පුළුවන් එකක් අවශ්‍ය නැහැ. මොකද මෙතනින්ම ඒක කරගන්න පුළුවන් හන්ද.
Yeah. මෙන්න මෙතන බටහිර බෙල්ජියමේ රයින් ගඟ ආශ්‍රිතව නිෂ්පාදනය කරපු භාජනයක් හම්බෙලා තියෙන මුහුදු පතුලේ මේක පෝසිලෙන් වගේ එකක් කියලා ගන්න පුළුවන්. පෝසිලෙන් එක අරගෙන 800 1000 1200 වගේ විවිධ ඉහළ උෂ්ණත්ව වලින් රත් කරලා මේක අර්ධ විදුරුවක් හා සමානව නිෂ්පාදනය කරලා තියෙනවා. ඊට පස්සේ සිලිකන් ආලේප කරලා තියෙනවා ඇතුල් පැත්ත. ඒකෙන් යාලට පුළුවන් වුණා උණු වතුර එකක් දැම්මහම උණුවෙන්ම තියා ගන්නත්, කූල් වතුර එකක් දැම්මහම ඒකෙන් තියා ගන්නත් පුළුවන් වුණා. මීට අවුරුදු 500ට කලින් පෘතුගීසින් තමයි ලංකාවට මේක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ යාලා රෙඩ් වයින් නැත්නම් බියර් ඒ වගේ තියාගත්තේ ගේන්න ඇල්කොහොල් ගේන්න පාවිච්චි කරපු එක. පෘතුගීසින්ගේ තව මේ කතන්දරයක්ත් තියෙනවනේ සර් දන්නවා. ඒ කාලේ මේ රතු පාට මේක ලේබිව කියලා. ඔව් සුදු පාට කන. ගල් ගන්නවා. තිරුවාන ගල් කනවා. ලී බොන කට්ටියක් කියලා නේ ඇවිල්ලා ඉන්න කියලා කිව්වේ. ඒක හරි. ඒ මතයත් එක්ක ආපු වාදන කියලා ගන්න පුළුවන්. ඊළඟට ලන්දේසින් ගෙනාපු ඒවා නමුත් චීනයෙන් නිෂ්පාදනය කරපු ඒවා කියලා විශ්වාස කරන්නේ මේ බෝතල් ක්‍රියාවල් තුනකට අරන් තියෙනවා. එකක් හොඳ වතුර පුරවලා වතුර බෝතල් වගේ පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට ඖෂධමය ක්ෂාර වර්ග තැම්පත් කරපු බෝතල් කියලා ගන්න පුළුවන්. ඊළඟට ඇල්කොහොල් ගෙනපු බෝතල් කියලා ගන්න පුළුවන්. මෙන්න මුහුදු පතුලේ හම්බෙච්ච ඒවා සර්. ෂිප් පැක් වල හම්බෙච්ච ඒවා තමයි ගොඩක්ම. ඊළඟට මෙන්න මෙතන ප්ලේට් එකක් තියෙනවා. ප්ලේට් එකේ තැටි දෙකක් තියෙනවා. තැටි දෙකේ දෙපැත්තට සිදුරු තියෙනවා. සිදුරු අස්සට දාන්න පුළුවන් උණු වතුර. එහෙම දැම්මහම උඩින් තියෙන ආහාරයක් හරි ඖෂධමයමක් පත් කරගන්න පුළුවන්. දැනට තියෙන හොට් ප්ලේට් නැත්නම් මයික්‍රෝවේව් oven වගේ මීට අවුරුදු 350ට කලින් පෘතුගීසි ලන්දේසින් ගෙනල්ලා පාවිච්චි කරපු එක. ඊළඟට මෙතන තියෙන ඉන්ක් බොටල් එකක් විදියට ගන්නෙ සර් අහලා ඇති කටු පෑන් ලියන්න ගත්ත එකක් කියලා. ඒ වගේ භාජනයක් තමයි තීන්ද දාන්න පාවිච්චි කරපු භාජනයක්. මේ දෙක සාමාන්‍යයෙන් තහවුරු කරලා නැහැ. මේක ගන්න සාමාන්‍ය පේන්ට් මික්ස් කරන්න වගේ වෝල් ආර්ට් එහෙම කරන්න යාලා පේන්ට් එක ගත්තු භාජන කියලා සාමාන්‍යයෙන් අනුමාන කරනවා.